අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ බාල ගල්ලංගුරු කියලා පිළිගත්තාම බලන්න එපා ඊයේ පාර්ලිමේන්තු පිට සද්දේ. දැන් හැමෝම අහනවා ඌ බාලයි තමයි. අපි ඒකට වන්දියා කරගන්නවා. ඉතින් මෙච්චර වෙලා මෙච්චර කල් මේ සියලුම කටවල් ටික බැහැිලායි තිබුණේ. හැබැයි මේක මොකද හිතන් ඉන්නේ? මොකද හිතන් ඉන්නවා අනුර කුමාර පාර්ලිමේන්තුවේ වෙලා කතා කරපුවාම සේරම කුණු ටික සුද්ධයි කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද මේ රටේ ජනතාව තවත් මේගොල්ලෝ කියන බොරු වලට ඇඳෙන්න එහෙම නැත්නම් බොරු වලට ඇඳගන්න බොරු වලට රවටෙන්න සූදානමක් නැහැ කියන කාරණාව පාර්ලිමේන්තුවේ හෙට හොරු ටිකට පුළුවන් එක හොරෙක්ක බේරගන්න. හැබැයි රටේ ජනතාව ඉදිරියේ ගමට යන්න එහෙම නැත්නම් සමාජයට යන්න මෙයාට පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් PUCSL එක මං හිතන්නේ මේ වෙනකොට මේ ගල්ලංගුරු මාස 3ක පාඩුව බිලියන 17 ඉඳන් බිලියන 20ක් විතර ගණන් බලලා තියෙනවා. තව ඉස්සරහට එන්න තියෙන ඒවා නැති වුනහම ඩීසල් ටික ගණන් ගියපුවාම තවත් මේ බර තවත් වැඩි වෙනවා.